ස්නේහ ගිහිල්ලා තියෙන කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැතුව. හැමදේම ගානට ප්ලෑන් කරනවා. ෂේ. මෙච්චර ළඟ ඉඳලත් අපිට කිසිම සැකයක් හිතුන්නේ නැහනේ. ස්නේහව තේරුම් ගන්න බෑ සකුනේ. ඒක ඇත්ත. මට ස්නේහව තේරුම් ගත්තේ නැතත් කමන්නේ. මෙතන මුනේ මොකද්ද කියලා දැනගන්න තියෙනවා. අනු ජයසිංහ අංකල්ටවත් බැරිද මේ ගැන හොයලා බලන්න? තාත්තා තෙව්වා. ඒ තාත්තා තාමිනි ගෙදෙන ප්‍රශ්නත් එක්ක. මේ වෙනුවෙන් ඔළුව වෙන් කරන්න තාත්තට කාලයක් නැහැ. මේ අපි පොලිසියට ගිහින් කම්ප්ලේන් එකක් කරමුද? මොනවා කියලාද? ස්නේහයි ගෙදර අයයි අතුරුදහන් වුණා කියලා. හරි. අපි පොලිසියට ගිහලා කම්ප්ලේන් එකක් දැම්ම කියන්නකෝ. පොලිසියෙන් ස්නේහගේ ගෙදර වටපිටාවේ කට්ටියකින් කට උත්තරයක් ගනි. ඒ මිනිස්සු කියයි ස්නේහල ගෙදර බඩු පැක් කරගෙන ගියයි කියලා. ඉතින් එතකොට කේස් එක එහෙම අතරිනවා. ඇයි? ඇයි මැටි ඒකවත් තේරෙන්නේ නැද්ද? හැමෝටම පේන්න ගෙදර බඩු පැක් කරගෙන ගියා කියන්නේ මේ මිනිස්සු ගෙවල් අතහැරලා ගියා කියන එක. නැතුව මේ අතුරුදහන් වුණා කියන එක නෙවෙයි. ඒ මන් දන්නේ මට මේ මොකවත් තේරෙන්නේ. අපි දැන් මොකද කරන්නේ? මොනව කරන්නද? හැමදාම කියනවා වගේ බලාගෙන ඉන්න. මාමි මේ සුප් එක බොන්න. මටන් සුප් එකක්. මාමට හොඳයි. දරුවෝ සමහර වෙලාවට ඔයා හුඟක් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා අපේ පවුලටත් අපේ ආදිත්‍යයටත් ආදරය කරනවා වෙන්නත් පුළුවන්. ඔව් මාමි. මං කියලා ඉවර වෙනකන් ඉන්න. මම මේ බොහෝම කරුණාවෙන් කියන්නේ. ඔයා කොච්චර හොඳ කෙනෙක් වුණත් මගේ ලේලි වෙන්න නම් හිතන්න එපා. මේක මතක තියාගන්න. කමක් නෑ මාමි. ආදිත්‍යත් ඉස්සර මට නොකිය කිව්වේ ජීවිත කාලෙටම එයාගේ වයිෆ් වෙන්න මට බැහැ කියලා. එයාගේ ඉතින් ඒ කතාව අයින් කරා වගේ බොහෝම ඉක්මනට මාමගේ හිතේ තියෙන ওই කතාවත් මම අයින් කරලා දෙන්නම්. ස්නේහා අර දරුවෝ දෙන්නගේ පෞල් ජීවිතය විනාශ කරන්න හදනවා. කෙහෙල් මල් පෞල් ජීවිතය. ආදිත්‍යගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරලා. හැමදේම ටික දවසකින් හරියයි. මම මේ තීරණය ගත්තේ හොඳට හිතලා මතලා. ඔයාගේ ජීවිතේ අහන්න ලැබෙන සතුටුම නිවුස් එක තමයි මම කියන්නේ. අපි දෙන්නගේ පෞල් ජීවිතය ආරක්ෂා කරන්න තමයි මම මේව තීරණයක් ගත්තේ. මේ ප්‍රශ්නෙට